හයි ඔන්න ඉතින් අපේ ගමනේ ආරම්භයේදීම අපි ආවා ගෙගරි පාක් එකට. ඉතින් අපි ඇතුල් වෙනකොටම ටිකට්ස් ගන්න තියෙනවා. වැඩිහිටි කෙනෙක්ට නම් 120ක් වගේ වෙනවා. පොඩි ළමයිට නම් රුපියල් 60ක් වගේ වෙනවා. ඉතින් ඒ වගේම තියෙනවා පාකින් ටිකට් එක මම හිතන විදිහට 120ක් වෙනවා. ඕන ඉතින් අපි ඇතුළට ආවා. ගිහින් බලමු අපි මොකද කරන්න කියලා. අද නම් සෑහෙන්න අවුව සැරයි. ඒ වගේම ලොකු සෙනගක් ඉන්නවා සැලලිහිණි වසන්ත කාලය නිසා. ඕන ඉන්නවා ඉතින් අපේ සෙට් එක. ඔහෝ බලන්නකෝ අනේ ලස්සන මල්ල. දක්ෂිණකට බෝට් රයිඩ් එකක් යන්නත් ආස හිතෙනවා. බලමුකෝ ඉතින් නේද? බෝට් රයිඩ් එකක් යන්නත් ආසයි. හැබැයි ස්පීඩ් යන්නත් බයයි. එන්නේ ඒ අය නැංගා මෙන්න මේ බෝට් එකට. මේ බෝට් එකේ යන්න 11 දෙනෙකුට පුළුවන්. මේකේ ගාණ වෙන්නේ රුපියල් 2000ක් විතරයි. ඉතින් මේක විනාඩි 20ක කාලයක් එක්කන් යනවා. ඒ වගේම පාලමෙන් එහා පැත්තටත් එක් කරගෙන යනවා. ලොකු වටයක් ගහලා එනකන් ඉතින් මම ඉඳගෙන හිටියා. මොකද මට යන්න ඉඩ මදි වුණා. 11 දෙනෙක් හරියටම හිටපු නිසා. ඔන්න ඉතින් අපි ඊට පස්සේ ගියා ස්පීඩ් බෝට් රයිඩ් එක. ඉතින් මේකේ 8 දෙනෙකුට යන්න පුළුවන්. අපි ගිය දවසේ නම් රුපියල් 6000ක් වගේ මුදලක් තමයි උනේ 8 දෙනෙකුට යන්න. පිටිපස්ස යන එක මරුද බය. පිටිපස්ස යන එක මරුද බය.
ගෙගරි වැවේ ගත කරපු කාලය හමාර කරලා ඔන්න ඉතින් එළියට ආවා. හෝස් රයිඩ් එකකුත් යන්න හරි ආසයි. ඒ වුණාට බයයි. මං හිතන විදිහට හෝස් රයිඩ් එකක් යන්න රුපියල් 1000ක් ගන්නවා. හෝස්ගේ උඩ නැගලා ෆොටෝ එකක් ගන්නවා නම් රුපියල් 300ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ගෙගරි පාක් එකේ මේ අත්දැකීම් විඳ ගන්න ආස ඔයාලත් එහෙනම් එන්න. අදට ගිහින් එන්නම්. සුබ දවසක්. ජස්පීටයි.